අද අපි කතා කරන්නේ හෙළ සිනමාවේ නිලි රචන ලෙස ප්‍රකට වුණු අපේ ආදරණීය මාලනී පොන්සේකා මහත්මියගේ ජීවන ගමන් මඟ ගැන. 2025 මැයි 24 වෙනිදා උදෑසන ඇය ඇගේ ජීවන ගමන් මඟට තිත තබමින් අපගෙන් සදහටම සමුගන්නේ 78 වන වියේදී. ඉතින් නොමැකෙන මතකයක් ඉදිරි කර ජීවන ගමනෙන් සමුගත් ඇයගේ ජීවිතය, රංගනය සහ හෙළ සිනමාවට ඇය කළ අනුපමේය දායකත්වය ගැන gallery.lk අපි මේ වීඩියෝවෙන් සිහිපත් කරන්නට කැමතියි. 1947 අප්‍රේල් 30 වෙනිදා කැලණියේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහලතා පොන්සේකා ලෙස උපත ලැබූ ඇය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගන්නවා. පසුව ඇය මාලනී පොන්සේකා ලෙස හෙළ සිනමාවට අවතීර්ණ වෙනවා. ඇය රංගනයට පළමු පියවර තබන්නේ 1963 දී නොරත රත යන වේදිකා නාට්‍ය හරහා. ඒත් 1968 දී පුංචි බබා චිත්‍රපටයෙන් තමයි ඇය සිනමාවට අවතීර්ණ වෙන්නේ. 1969 දී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානය ලබා ගැනීමත් සමග ඇයගේ දක්ෂතා ඉස්මතු වීම නිසා හෙළ සිනමාවේ ඉහළ තැනකට පැමිණීමට ඇයට හැකියාව ලැබෙනවා. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේමිස් පෙයිරිස්ගේ නිදානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල සහ රන්මැණිකා, ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් යන සිනමාපට වගේම වැෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මා වරුණේ, හිඟන කොල්ලා සහ යසීසුරු වැනි චිත්‍රපටත් හඳුන්වන්න පුළුවන්. ඇයගේ සිනමා ගමන් මගේදී දේශීය සහ විදේශීය චිත්‍රපට 140කට පමණ සිය රංගන දායකත්වය ලබා දී ඇති අතර සසර චේතනා චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කිරීමත්, අහිංසා සහ ස්ත්‍රී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමත් ඇයගේ සිනමා දිවියේ විශේෂ කඩඉමක්ද වෙනවා. පසුකාලීනව රූපවාහිනියටද ප්‍රවිෂ්ඨ වුණු ඇය මැනලද පුතේ කිරිදුන්නේ, පිටගම් කාරයෝ, කෙම්මුර, අමුදරුවෝ වගේ ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒ අතරින් පිටගම් කාරයෝ සහ කෙම්මුර යන ටෙලිනාට්‍ය සඳහා සුමති හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානයත් හිමි කර ගැනීමට ඇයට පුළුවන් වෙනවා. ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් පසුව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් පිවිසෙන මාලනී පොන්සේකා මහත්මිය කියන්නේ ලාංකීය ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව වීමත් විශේෂත්වයක් වෙනවා. ඒ වගේම මෑත කාලයේදී ඇය සිය රංගන දායකත්වය ලබා දුන් අවසාන චිත්‍රපටය වෙන්නේ ආකාශ කුසුම් චිත්‍රපටය. 1965 දී හොඳම වේදිකා නිළිය ලෙස අකල්වැස්ස නාට්‍ය සඳහා සම්මානයට පාත්‍ර වෙන ඇය එතැන් පටන් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, OCIC සම්මාන, සුමති සම්මාන වගේම ජාත්‍යන්තර සැලයේ සම්මාන රාශියකුත් හිමි කර ගන්නවා. ඒ වගේම 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇයි ජූරියේ විශේෂ සම්මානය හිමි කර ගනිමින් ජාත්‍යන්තර තලයේ සම්මානයක් හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස පිදුම් ලබනවා. ඒ වගේම මාලනී පොන්සේකා මහත්මිය රංගනයට අමතරව 2010 දී දේශපාලනයට එක්වෙනවා වගේම 2010 සිට 2015 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසත් කටයුතු කරනවා. හෙළ සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු චරිතයක් වෙන සිංහල සිනමාවේ නිරි රැජින වෙන මාලනී පොන්සේකා මහත්මියනි, ඔබට නිවන් සුව.